කංකම් විතරති. සැකෙන් ඉන්නේ නේද? සැක දුරු වෙනවා බණ ඇහුවාම. විශ්වාසය ඇති වෙනවා. මොනවා ගැනද? ධර්මයේ ගැන විශ්වාසයක් එනවා. බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයක් එනවා. මහා සංඝරත්නය ගැන විශ්වාසය එනවා. මෙලොවක් තියේය, පරලොවක් තියේය, කුසල් තියේය, අකුසල් තියේය, පින් තියේය, පව් තියේය. මේවා පිළිබඳව විශ්වාසය එනවා. ධර්මය අවබෝධිතයි නම් ගෑනිට මිනිහා විශ්වාසයි, මිනිහට ගෑණි විශ්වාසයි. දෙමව්පියන්ට දරුවෝ විශ්වාසයි, දරුවන්ට දෙමව්පියෝ විශ්වාසයි. ආයතන ප්‍රධානියාට කාර්ය මණ්ඩලයේ විශ්වාසයි, කාර්ය මණ්ඩලයට ප්‍රධානියා විශ්වාසයි. රජ්ජුරුවන්ට රටවැසියෝ විශ්වාසයි, රටවැසියන්ට රජ්ජුරුවෝ පිළිබඳව විශ්වාසයි. ඒ ධර්මයේ තියෙනවා නම් සැකය දුරු වෙලා විශ්වාසය ඇති වෙලා විශ්වාසා පරමා ඥාති, විශ්වාසය නැමැති ඥාතිත්වය මත එකම රටේ එක පවුලක් හැටියට සෞභාග්‍ය සම්පන්න වූ ප්‍රීතිමත් සැපවත් ජීවිතයක් ගෙවීමේ වාග්ය අපට උරුම වෙනවා. නමුත් ධර්මයෙන් බැහැරව යන හින්දා අපි ඈත ඉන්නේ. එඳා හොඳින් බණ අහන යමෙක් වේද ඔහුට ඒ ලැබෙන ධර්මඥානයෙන් සැක හැර විශ්වසනීයත්වයෙන් ලොව බලා බැඳීම් තනාගෙන දිවි ගමන සරු කරන්නට වාසනාව ලැබෙනවා, මෙලොවත් පරලොවත්. ඒ වගේම දිට්ඨින් උජුං කරෝති, ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා.